දවසට විශේෂාංගයක් හැටියට මේ විශාල තිරේ ත්‍රිමාන වාර්තා චිත්‍රපටයක් පෙන්නනවා. මේ වාර්තා චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා තමයි ජේ හකිමොටෝ. පිළිගන්න එයාත් අද මේ ස්ථානට අවිල්ලා ඉන්නේ. මේක විශාලයි. ත්‍රාසජනකයි ඔයගොල්ලෝ ළඟමයි. මේක මමයි කළේ ජේ හකිමොටෝගේ ත්‍රිමාන සිනමා දැක්ම. මේ චිත්‍රපටයේ දෙවි කොටසත් ළඟම එනවා. ඒක ගැන වැඩි විස්තර කියන්න හැටියක් නැහැ. මොකද කියනවා නම් තාම මේක පටන් ගත්තවත් නැහැ. කලින් පෙන්නන කැලිය වලට කොහොමද මං කැමති? පුදුමයි. ඒක හරියට එකක් වගේමයි. ඔයා කියපු කතාව හරි. මට මෙයාගේ ගඳක් දැනෙනවා. අවුරුදු ගානකින් මෙයා දත් මැදලා නැහැ වගේ. හිතන් හිටියේ කෞතුකාගාරවල ඉන්න පණ නැති සත්තු කියලා. බලන්නකො වෙලා තියෙන්නේ. මේ දේවල් හින්දාට ලොකු පාඩුවක් උනේ. මේව නම් හදා ගන්න පුළුවන්. සමහර විට මේක දැනගත්තාම මේ කෞතුකාගාරේ බලන්නේ පිරිස වැඩි වෙන්නත් පුළුවන්. හෙලෝ රෝසෝ. මම තමයි සෙපාඩා. මම මෙතෙන්ට ආවේ මේ මිනිස්සුන්ගේ නියෝජිතයා හැටියට. ඔයා මිනිස්සුන්ගේ පූජනීය දේවල් හොරාගත්තා. මම ඉල්ලන්නේ දේවල් ආපහු ගෙනත් තියන්න කියලා. මම කිසිම දෙයක් හොරකම් කළේ නෑ. මේ කෞතුකාගාරේ අනාගතේ රැඳිලා තින්නේ මේ භාණ්ඩ මත. මම මේ යටකටු ආපහු කොහෙටවත් ගෙනියන්නේ නෑ. ඒත් ඒව හරිනම් තියෙන්න ඕනේ පුරාණ පුදබිමේ තේරුණාද? ඒත් ඔයා ඒව ආපහු තිබිච්ච තැනට ගෙනිච්ච නැත්නම් ඔයාට විශාල කරදර රාශියකට මුහුණ දෙන්න සිද්ධ වෙයි. ආඩේ අබ්බෝ. සෙපාඩා කොහොමද? ඔයා තමයි මේ සිද්ධ වෙච්ච හැම දෙයකටම වග කියන්න ඕනේ. එයා ඒවට බනින්නේ. එයා කිව්වා හරි. මම තමයි ගිහිල්ලා යටකටු එකතු කරන් ආවේ. ඇත්තම ඩයිනෝසර් කෙනෙක් හිටියත් මං කොහොම හරි ඌ අල්ල ගන්නවා. මට ඒකට හොඳ සැලැස්මක් තියෙනවා. සැලැස්මක් තියෙනවා? මෙල්බෝන් ඔයා නම් නියමයි. මට නම් පේන්නේ ඒක සතෙකුගේ චරාවක් වගේ. මං හිතන්නේ ඒව ගැන මම දන්නවා කියලා. ඉතින් මොනවද ඔය? ඩයිනෝසර් පෙටි. ඇත්තට මේක හොඳ හොඩුවාවක්. මං හුඟක් වෙලාවට ඔය උදව්වට අරගෙන සත්තු ඉන්න තැන් හොයා ගන්නවා.